අපි බලමු බට අයිසින් එකක් ස්මූත්ලි හදාගන්නේ කොහොමද කියලා. බට අයිසින් හදන රෙසිපි ගොඩක් තියෙනවා. ඒ අතරින් මම යූස් කරන රෙසිපි එක තමයි මේ. මුලින්ම ඇස්ට්‍රා ග්‍රෑම් 100ක් හොඳට බීට් කරන්න ඕනේ. ඕවර් බීට් කරන්න යන්න එපා, මෙල්ට් වෙන්න පුළුවන්. ඇස්ට්‍රා එකේ අර කහපාට ගතිය ටිකක් අඩු වෙනකම් බීට් කරපුවම ඇති. ඊට පස්සේ හොඳින් හලාගත්ත අයිසින් සුගර් ග්‍රෑම් 350ක් 400ක් පමණ ටික ටික එකතු කරන්න. අයිසින් සුගර් ගන්නකොට හොඳට හදලා ගන්න ඕනේ. එහෙම නැති වුණොත් අයිසින් සුගර් වල තියෙනවා පොඩි පොඩි කැට. ඒ කැට තිබුණොත් අපිට ස්මූත්ලිව බට අයිසින් එකක් හදාගන්න බැරි වෙනවා. අයිසින් සුගර් එකතු කරනකොට බට අයිසින් එකේ thickness එක ටිකක් වැඩි වෙනවා. අන්න ඒ වෙලාවට ෆ්‍රෙෂ් මිල්ක් ටිකක් එකතු කරගන්න පුළුවන්. මේ වෙලාවේදී කැමති නම් විතරක් වැනිලා එකතු කරගන්න පුළුවන්, අවශ්‍යම නැහැ. අනිත් විශේෂම දේ තමයි අයිසින් එක හදනකොට උදේ වරුවේ හෝ හවස් වරුවේ හදනවා නම් වඩාත් හොඳයි. දවල් කාලෙදී ගොඩක් රස්නේ නිසා. දැන් බට අයිසින් එක රෙඩි. කැමති අය try කරලා බලන්න.